හෙලෝ ගුඩ් මොර්නිං යාළුවනේ ඉන්දුලංකා ෆ්‍රෙන්ඩ්ෂිප් ග්‍රීන් රයිඩ් එකේ ඉන්දියාවේ කොටසේ 9 වෙනි දවසට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම දැන් ඉන්නේ විශේෂ තැනක. ඒ තමයි ධනුෂ්කෝඩි වල අවසානම කෙළවරේ. ඉතින් මෙතනින් එහාට තියෙන්නේ රාම සේතු පාලම. ඉතින් ඔයාලට පේනවා අර වැලි හඳු තියෙනවා. ඉතින් කොහොම දිගටම ගියාම ලංකාවට යන්න පුළුවන් කිලෝමීටර් 16 තියෙන්නේ මෙතන ඉඳලා. ඉතින් අපේ ගමනේ විශේෂ ස්ථානයක් තමයි මෙතන. ඉතින් අපේ 9 වෙනි දවසේ පටන් ගන්න ධනුෂ්කෝඩි වල ඉඳලා. ඉතින් ඊයේ මම හිටියා රාමේශ්වරම් වල. ඉතින් රාමේශ්වරම් වල ඉඳලා කිලෝමීටර් 20ක් තියෙනවා මෙතෙන්ට උදේ පාන්දර බයිසිකලෙන් පැදගෙනම ආවා. ඒ වලට මෙතනින් රුපියල් 20කට ඉන්දියා රුපියල් 20කට ලංකාව බලන්නත් පුළුවන්. ඉන්නේ මේ විදිහට දෙපැත්තෙම මෝද තියෙන්නේ. ඉතින් මේ මැදින් තමයි පාර තියෙන්නේ. මේ විදිහට තමයි යන්න තියෙන්නේ. ගොඩක් කට්ටිය නානවා. ඉතින් මම දොන් ටික තියලා නැත්තම් මටත් නාලාම යන්න තිබුණා. යාළුවනේ මේ තියෙන්නේ මේ ධනුෂ්කෝඩි වල ප්‍රදීපාගාරය. ඉතින් මේ දිගටම තියෙනවා කෑම කඩවල්. ඉතින් මම තාම උදේට කෑවෙත් නැහැ. අපි කඩයක් බලන අතරේලා උදේට කාලා ඉස්සරහට යනවා. උදේ කෑමකට ගත්ත වෙජිටබල් බිරියානි එක. ඉතරක් එක්ක. ඉතින් අපි කාලා රස බලමු. Sambal. Veg kurma. Okay. Mamsa idanna. Alana. Amma. Sodi padava. Ha? Amma amma. Brother, போயிட்டு வரேன். Thank you. ரொம்ப நன்றி. சந்திப்பு. කච්චදීවල සන්දිප්ප. එළවලනේ ඔන්න අපි දැන් රාමේශ්වරම් යන්න හදන්නේ. ඊයේ මම අතරලා හිටියේ මේ අයියලා ගෙදර තමයි. ඉතින් රාමේශ්වරම් වලදී අපිට රාමේශ්වරම් වලදී හිතා ගන්න බැරි තරම් ආදරයක් හම්බුණා. ඒ වගේම නතර වෙන්න දැනක්. ඉතින් හරිම සන්තෝෂයි. ඇත්තටම කච්චදීව ගමන නිසා තමයි මේ හැමදේම ලැබුණේ. ඉතින් කච්චදීව කියන්නේ ඇත්තටම ලංකාවේ කට්ටියට ඉන්දියාවේ හම්බෙන්න, ඉන්දියාවේ කට්ටියට ලංකාවේ හම්බෙන්න තියෙන හොඳම තැනක්. ඉතින් ඔයාලටත් පුළුවන් නම් ලබන පාර එන්න. එතකොට මේ ඉන්දියාවේ කට්ටිය හම්බෙලා ඒගොල්ලෝ යාළුකම් ඇති කරගන්න පුළුවන්. All the best. Thank you brother. Thank you so much. All the best. Sandeep. Sandeep. අනිවාර්යයෙන්ම ආයෙත් රාමේශ්වරම් එනවා. මොකද ගොඩක් දේවල් බලන්න බැරි වුණා. ඒ වුණාට ඉතින් ගොඩක් හොඳ යාළුවෝ හම්බුණා. ඒක තමයි වැදගත් දේ. ඊළඟ පාර ආවම ඊට නිදහසේ ඇවිල්ලා බලලා යන්න පුළුවන්. ඔන්න යාළුවෝ අපි දැන් පාම්බන් බ්‍රිජ් එක දෙවෙනි පාරටත් පහු කරගෙන යන්න හදන්නේ. ධනුෂ්කෝඩි ගිහිල්ලා එනකොට අනිවාර්යයෙන්ම මේ ආපාරෙම තමයි යන්න තියෙන්නේ. දැන් අපි ආයි පාරක් පාම්බන් බ්‍රිජ් එක පහු කරන්න යන්නේ. යාළුවෝ ටික දුරක් ආවට පස්සේ මේ කඩක් කියලා අතර වුණාත් ඒකක් බොන්න. උදේ එන්න දාන්න. அது சின்ன வெங்காயம். සින්න එක. අදේවද? දැන් 2 கிராம் 140. இது பெரிய வெங்காயம். எனக்கு ஒரு சமோசா. இந்த சின்ன சின்ன கொடுக்கணும் எனக்கு சாப்பிட. சாப்பிடலாம். இது ரெண்டு மிக்ஸ் பண்ணி தரவா? இப்படி இந்த இதுமே கொடு. கொஞ்சம் கொஞ்சம் தான் ஓகே. இதுவே தரவா? ஆ சாப்பிட தான். இது என்னது? இது வந்து வெறும் வெங்காயம் மட்டும். ஆ ஓகே. இது வந்து சின்ன வெங்காயம் ப்ளஸ் மாவு மிக்ஸ். ரொம்ப நன்றி. டீ டீ உட்காருங்க. තමයි තියෙන බේකරි එක. සමෝසයකට මේ සෝස් පැකට් එකකුත් දෙනවා. ඉතින් අපි මේ මේක ටෙස්ට් කරලා බලමු කොහොමද කියලා. ஏய் எனக்கு முத்து என்ன குடிச்சா நீ டீ இங்க வரலாம் முடிஞ்சியா
මේ ලුණු වලින් හදලා තියෙන පොකෝඩා එක. green peas උත් දාලා තියෙනවා. කොච්චර ලොකුද කියලා සමහරයි. කාට දෙන්නානේ කියන අපිට උන මේ බලන්න පාට. මේ තමයි ඔරිජිනල් ටී එක. යාළුවනේ ලස්සන සන්සෙට් එකක් තියෙනවා. ඉතින් දැන් මම මේ ධනුෂ්කෝඩියේ ඉඳලා ආයේ කන්‍යාකුමාරිය යන්න යන ගම